Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම කලින් මගේ delivery story එක ඔයාලත් එක්ක share කරගත්තා. ඒකට ඇත්තටම මේ හොඳ ප්‍රතිචාර තියෙනවා. delivery එකට බයෙන් හිටපු අම්මලා ගොඩක් අය message දාලා තිබුණා. ඉතින් එයාලගේ තිබුණු බය එහෙම නැතුව ගියා කියලා මේ වීඩියෝ එකෙන් පස්සේ. ඉතින් මට හිතුණා ඒ නිසා මේ එක එක විදිහේ ප්‍රශ්න තියෙනවනේ අපිට ගර්භණී කාලේදී. ඉතින් මගේ ගර්භණී කාලය ගත වුණේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉතින් හිතුවා මම මේ හින්දා. ඉතින් ඇත්තටම මේ ගොඩක් විශේෂ දේවල් නැතුව ගොඩාක් සාමාන්‍ය විදිහට තමයි මගේ ගර්භණී කාලය ගෙවුනේ. ඉතින් මම මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක කොහොමද ගත වුනේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ළමයි මේක මේ මගේ ප්‍රෙග්නන්සි එක ප්ලෑන් කරලා වුණ ප්‍රෙග්නන්සි එකක් නෙවෙයි. මම මගේ හස්බන්ඩ්ගේ ගෙදර ඉඳන් ටික කාලයකට නවතින්න අපේ අම්මලාගේ ගෙදර ගියා. අපේ අම්මලාගේ ගෙදර කියන්නේ අපේ අම්මලා ඒ වෙද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ එල්පිටියේ කහදුව කියන ගමේ බිත්තර කුකුල්මස් එතකොට සිල්ලර බඩු තියෙන සිල්ලර සහ තොග බඩු කඩයක් කරගෙන තමයි හිටියේ. ඒ කාලේ අම්මයි තාත්තයි එහෙ නැවිතිලා ඒ විතර කඩයක් කරගෙන ගියේ. ඉතින් මම ටික කාලයක් නවතින්න එහෙ ගිහින් හිටියේ. ඒ ගිහිල්ලා මාසයක් විතර යනකොට වෙසක් පොය දවසේ මම වෙසක් පුඩු හදා හිටියේ. අම්මයි තාත්ති විතරයි ඉන්නේ. ඉතින් තාත්ති එයාගේ වැඩවලට ඉදිරිය ගිහින් හිටියේ. මං ඉතින් උදේ ඉඳන්ම වෙසක් පුඩු හදා තමයි හිටියේ. මට ඉතින් එදා උදේ කන්න බඩගින්නක් එහෙම තිබුණේ නැහැ. මම උදේට කොත්තු මී එකක් හදාගෙන කාලා දවල් එද්දීන් ඔන්න මට දැන් බඩගිනි. මං අම්මත් දැන් එදා වෙසක් පොයනේ. ඉතින් තාත්තිත් තාවම අපි තන්සල් කන්න යන්නත් කියලා හිතාගෙන හිටියේ. ඒ හින්දා උයන්න එහෙම උනන්දුවක් තිබුණෙත් නෑ අම්මටත්. ඒත් දැන් දවල් එද්දි මට බඩගිනි. මං ඊට පස්සේ දැන් ඉදා පොයේ දවසේ වෙලත් මට එදා චිකන් කන්න ඕනේ. කුකුල් මස් කන්න ඕනෙමයි. ඊට පස්සේ මං අම්මට දැන් පොයේ දවසේ එහෙම උයන්නේ නෑනේ සාමාන්‍යයෙන් ඉතින් මස් මාළු. මං අම්මට කරදර කෙරුවා. මට මේ අම්මේ මේ කුකුල් මස් කන්න ඕනේ උයන්න කියලා. ඊට පස්සේ දැන් අම්මා මට බැන ඒ ඉතින් පොයේ දවසේ මොන පව් වැඩක් නෙමෙයි කියලා එහෙම ඉතින් බැන මතනේ ඉතින් අර පොයේ දවසට මස් කන්න හොඳ නෑ. ඔය මත තියෙනවනේ එක එක. ඉතින් එහෙම කිව්වා අපේ අම්මා මට බැන කොහොම හරි මේ චිකන් කරි එකක් හැදුවා. ඊට පස්සේ මම වෙසක් කූඩු හදලා ඉවර වෙලා වෙසක් කූඩු හදලා ඉවර වුණත් එක්කලාම මේ තාත්ති ආවා. තාත්ති ඉතින් මගෙන් අයිස්ක්‍රීම් දන්සලකින් අයිස්ක්‍රීම් කෑවලු. ඉතින් එහෙම කියලා මටයි අම්මටයි කඩෙන් අයිස්ක්‍රීම් වඩන් වේලා තිබුණා. එයා දන්සලෙන් අයිස්ක්‍රීම් කවපු හින්දා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් උත් කාලා අම්මා චිකන් කරි එකක් හදලා දුන්නා. මම ඒකත් එක්කලා බත් කන්න පටන් ගත්තා. බත් කටවල් දෙකක් විතර කද්දින් චිකන් කෑල්ලක් කැවෙද්දිම මට ඒක අප්පිරියයි. දැන් මේ 2022 මැයි මාසේ වෙසක් පොය දවස්. හොඳද? මට ඒක අප්පිරියයි. මට එහෙමම කන්න බෑ. මං ඊට පස්සේ එහෙමම බත් එක තිබ්බට පස්සේ අම්මා මට බැන්නත් එක්කලා බල කරලා උයෝගෙන ඉවරලා දැන් කන්නයි තියෙන්නේ. මේ පොය දවසේ අපි මස් කන්නේ නැහැ. මේ ඔයා තමයි කන්න ඕනේ. එහෙම කියලා මට බැන්නා. මට දැන් කන්න බෑ. මං කණ එක එහෙමම නැවැත්තුවා. ඔන්න එදා ඉඳන් දිගටම මට කන්න බෑ ළමයි. හොඳද? මොනවා කන්න ගත්තත් මට කන්න බෑ. වමන යන්නෙනවා. කොච්චර බඩගිනි තිබුණත් කන්න බෑ වමන යන්නෙනවා. ඉතින් ওই විදිහට දවස් 3ක් විතර ගියා. ඊට පස්සේ ඔන්න ඉතින් මම හිතුවේ මට ගෑස්ට්‍රික් කියලා. හොඳද? මොකද බඩගිනියවට කන්න බෑ වමන යන්නෙනවනේ. ඉතින් ගෑස්ට්‍රික් කියලා තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මේ ළඟම ඉන්න ડોක්ටර් ගාවට ගියා බෙහෙත් ගන්න. මොකද දැන් දවස් 3ක් විතර කන්න බැරුව ඉඳලා හරියට හාමත් වෙලා මට නැගිට ගන්නවත් පණ නැතුව හිටියේ. ඊට පස්සේ ඉතින් ගියා බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න ගියාට පස්සේ ડોක්ටර් ඉතින් මාව බලලා ඉවරලා මට මේ ඔයාලට ගෑස්ට්‍රික් ළමයෝ තියෙන්නේ මේ බෙහෙත් ටික බොන්න එහෙම කියලා ඉතින් අර ગેස්ට්‍රයිටිස් වලට දෙන බෙහෙත් දීලා ඒ උපදෙසුත් දීලා මාව ගෙදර එව්වා. ඊට පස්සේ ඉතින් මම ඕන දැන් බෙහෙත් බොනවා. බෙහෙත් බීලා කෑම කනවා ඒත් කන්න බෑ. ඊට පස්සේ මට දවස් 2-3ක් යද්දි මට හිතුණා මේ ඒ බෙහෙත් වලට අඩු වෙන්නේ නැතිකොට මට තියෙන්නේ වෙන ලඩක්. එහෙම කියලා දැන් ඒත් මම හිතුවේ නැහැ මම ප්‍රෙග්නන්ට් කියලා මම ඒත් හිතුවේ නැහැ. ඊට පස්සේ මේ කොහොම හරි ඉතින් අමාරුවෙන් දැන් කන්නම බැහැ. සෑහෙන දවසක් ගිහලා සතියක් විතර කන්න බැරුව ওই විදිහට ඉතින් හිටියා. කියන්නේ කන්නම බෑ ළමයි කිසි දෙයක් කන්න බෑ මට. හාමත් වෙලාම මට පණ නැතුවමයි හිටියේ. ඊට පස්සේ ඔන්න හස්බන්ඩ්ට මම කිව්වම දැන් කන්න බැරුව සතියක් විතර ඉන්නවා කියලා. ඊට පස්සේ ඉතින් මගේ දැන් රෝග ලක්ෂණත් අහලා මම දැන් මෙහි ගෙදර හස්බන්ඩ්ලා ගෙදර ඉඳින් අපි නිතරම යන ડોක්ටර් කෙනෙක් ඉන්නනේ. ඊට පස්සේ ඒ ડોක්ටර් ගිහින් කියලා තිබුණා මෙහෙමයි කන්නත් බැහැ කියලා. ඇත්තටම හිතුවේ නෑ එහෙම ප්‍රෙග්නන්ට් කියලා. ඊට පස්සේ ඒ ડોක්ටර් කියලා තිබුණා මේ ස්ට්‍රිප් එකක් අරගෙන චෙක් කරලා බලන්න සමහරට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් මේ රෝග ලක්ෂණත් එක්කලා බලද්දී එහෙම තමයි වෙන්න ඕනේ.
එහෙම කියලා ස්ට්‍රිප් එකක් අරන් චෙක් කරලා බලන්න කියලා තිබුණා. ඊට පස්සේ ඉතින් අපේ තාත්තා ගෙදර ඉඳන් ආපහු ගාල්ලට එද්දී හස්බන්ඩ් මගේ ඇඳුම් වගේක් එක්කලා ස්ට්‍රිප් වගේක් එවලා තිබුණා. ඊට පස්සේ මම චෙක් කරලා බලද්දී මම ප්‍රෙග්නන්ට්. ස්ට්‍රිප් එක පොසිටිව් වෙලා තිබ්බා. ඉතින් එතකොට මම හිතන්නේ සෑහෙන කාලයක් ගිහිල්ලා මම ඒක එහෙම චෙක් කරලා බලලා එහෙම දැනගද්දී ඊට පස්සේ කොහොමද දැනගත්තට පස්සේ හස්බන්ඩ්ටත් එන්න කියලා කිව්වා. ඊට පස්සේ දැනගත්තු ගමන් කරන්න ඕනේ ළමයි අපි මේ මිඩ්වයිෆ් ළඟ රෙජිස්ටර් වෙන එකනේ. ඊට පස්සේ ඉතින් දැන් හස්බන්ඩ් එනකන් ඉන්න මම හිතුවේ මේ හස්බන්ඩ්ුත් යන්න ඕනේ ඇති කියලා රෙජිස්ටර් වෙන්න. ඒ හින්දා හස්බන්ඩ් හෙට්ටිපොළේ ඉඳන් ගාල්ලට එනකන් හිටියා රෙජිස්ටර් වෙන්න යන්න. එතකොට නම් සෑහෙන සති ගාණක් පරක්කු වෙලා ඊට පස්සේ කොහොමද හස්බන්ඩ් ආවට පස්සේ අපි ගිහින් රෙජිස්ටර් වුණා. ඉතින් ළමයි ඔය කාලේ සීමාවේ මට මොකොත් කන්න බෑ. හොඳද? කන්න බෑ. මම කන්න බැරි හින්දා මගේ අකට පණක් නෑ. මම නිදිම තමයි මැරිලා වගේ හිටියේ. ඉතින් කොහොම හරි මම රෙජිස්ටර් වෙන්න ගියාට පස්සේ මෙන්න මේ වගේ ගර්භණී සටහන් පොත මේ පොත දීලා මේක ෆිල් කරලා මිඩ්වයිෆ් මට මේක දුන්නා. ඉතින් මම රෙජිස්ටර් උනේ 2022 5:30 ඒ වෙද්දී මගේ බණ්ඩි ගෙඩියට සති 8ක්. ඒ කියන්නේ මාස දෙකකුත් ගිහිල්ලා. ඉතින් මාස දෙක යනකම් මම මාස දෙකකට සතියක විතර කලින් තමයි මම දැනගත්තේ. ඒ මාස එකමාරක් විතර මම දන්නේ නැහැ මම ප්‍රෙග්නන්ට් කියලා. මට කන්න බොන්න බැරුව හිටියට මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් කොහොම හරි මාස දෙකක් ගිහිල්ලා තමයි මම රෙජිස්ටර් වුනේ. ඊට පස්සේ මිඩ්වයිෆ් මට ඒ දවසේම මම මේ කලින් ළමයි ෆෝලික් ඇසිඩ් අරගෙන තිබුණේ නැහැ. මොකද මම ප්‍රෙග්නන්ට් වෙන බලාපොරොත්තුවක් තිබුණ නැති නිසා ෆෝලික් ඇසිඩ් ගත්තේ නැහැ මම. ඊට පස්සේ මට එදාම මිඩ්වයිෆ් ෆෝලික් ඇසිඩ් දුන්නා. මං ඉතින් බයෙන් හිටියේ. දැන් ෆෝලික් ඇසිඩ් බොන්න කියන්නේ සාමාන්‍යයෙන් අර බබෙක් හම්බෙන්න කියලා දන්න දවසේ නම බොන්න කියලා කියනවා. මොකද අර බබාගේ මේ අවයව විකෘතිතා එහෙම වෙන්නේ නැහැ ෆෝලික් ඇසිඩ් බිව්වහම කියලා තමයි කියන්නේ මම දන්න විදිහට. ඉතින් දැන් මට බය මාස දෙකක්ම පළක් වෙලානේ. ඊට පස්සේ මිඩ්වයිෆ් කිව්වා බය වෙන්න එපා එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් මගේ හිතත් හදලා ෆෝලික් ඇසිඩ් කිව්වා අද ඉඳන් බඩක් දාන්න නැතුව හැමදාම බොන්න කියලා. මාව මේකත් පුරවලා VOG කෙනෙක් බලලා ඔයා ප්‍රයිවට්ද නැත්නම් ගවර්න්මන්ට් හොස්පිටල්ද කැමති විදිහකට VOG කෙනෙකුට channel කරන්න කියලා. ඒ විදිහට මට ඉතින් උපදෙස් දීලා මාව ගෙදර එව්වා. ඊට පස්සේ දැන් ඒ පැත්තේ ඉන්න හොඳ VOG කෙනෙක් මම හොයනවා දැන්. අපි මේ පැත්ත ගැන වැඩි දන්නේ නැහනේ. හොඳ VOG කවුද කියලා දැන් හොයලා බලපුවාම ડોક્ટર ක්‍රිෂාන් සිල්වා තමයිලු ඒ පැත්තට ඉන්න හොඳම VOG කියලා කිව්වා. ඊට පස්සේ බලනකොට අපිට ළඟම හොස්පිටල් එක LPT හොස්පිටල් එක. හැබැයි ඉතින් ඒ ડોක්ටර් ඉන්නවා කිව්වේ මහමෝදර හොස්පිටල් එකේ. මහමෝදරට ඉතින් සෑහෙන දුරයි අපි හිටපු දිහා ඉඳන්. ඒත් දැන් අර මගේ පළවෙනි ප්‍රෙග්නන්සි එකනේ. ඉතින් එතකොට හැමෝම බලන්නේ අර හොඳම දේවල් හොඳම තැන ඒ විදිහට බලන්න. ඉතින් මමත් එහෙමයි දුර බැලුවේ නැහැ. මම හිතුවා මහමෝදර හොස්පිටල් එකට ගිහිල්ලා ඒ ડોක්ටර් ළඟ තමයි රෙජිස්ටර් වෙන්නේ කියලා. ඒ රෙජිස්ටර් වෙන්න කලින් ඒ ડોක්ටර් ප්‍රයිවට් channel තියෙන්නේ කොහෙද කියලා බලලා මම ડોක්ටර්ව channel කෙරුවා. ඒ ගිය පළවෙනි දවසේම ડોක්ටර් මට විටමින් එක්කලා දෙන්න ඕන උපදෙස් දීලා විටමින් හැම දුන්නා. ඉතින් මේ ඒ වෙලාවේ ඒ දුන්න විටමින් එක්කලා මට අර මිඩ්වයිෆ් දුන්න විටමින් දෙකම බොන්න එපා කියලා කිව්වා. මගෙන් ඇහැව්වා ડોක්ටර් දැන් එහෙම ක්ලිනික් එකෙන් දෙන විටමින් බොනවද? එහෙම නැත්නම් මම විටමින් ලියලා දෙන්නද? එහෙම කියලා ඇහැව්වා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා ඔයාට සාමාන්‍ය මුදලක් දරන්න පුළුවන් නම් මම විටමින් ලියලා දෙන්නම්. එහෙම නැත්නම් නොමිලේ හම්බ වෙන විටමින් ටික බොන්න. කෝක බිව්වත් ඉතින් ඒකම තමයි. අර බ්‍රෑන්ඩ් වෙනස් අරකයි මේකදී විස්තටික් කියලා මගෙන් ඇහුවා කොහොමද කරන්න කියලා. දැන් ළමයි ඉතින් අපේ හිතේ තියෙන්නේ අපේ මතේ තියෙන්නේ රජයෙන් දෙන දේවල් හොඳ නෑ. ඒවා බාල ප්‍රමිතියෙන් යුක්තයි. එතකොට අපි ප්‍රයිවට් channel කළා දෙයක් ගත්තම හොඳයි, ක්වොලිටි එක හොඳයි. ඔය වගේ එක මනස්කාන්ත දේවල් තමයි මේ දවස්වල මගේ ඔළුවෙත් වැඩ කිරුවේ. හොඳද? ඉතින් මම කිව්වා රජයෙන් දෙන ඒවා බොන්නේ නෑ. ડોක්ටර් මට හොඳම විටමින් වලින් ලියලා දෙන්න කියලා. ඉතින් ළමයි හොඳම විටමින් වලින් කියලා ලියලා දුන්නා. මාසෙක විටමින් වලට මට ඒ දවස්වල රුපියල් 8,000 ගාණක් වගේ ගියා මාසෙට ගන්න විටමින් වලට. විටමින් වර්ග 4ක් දුන්නේ. මම ඔයාලට විටමින් ගැන කරපු වීඩියෝ එකේ ඒවා කියලා තියෙනවානේ කැල්ගොඩි කියන විටමින් එකයි සෝලෝ මෙගා කියන ෆිෂ් ඔයිල් එකයි විටා C කියන විටමින් C එකයි තව අයන් ටැබ්ලට් එකක් දුන්නා මට ඒකේ නම මතක නැහැ මට ඒකේ නම මතක නැහැ කොහොමද ටැබ්ලට් එක 4ක් රුපියල් 8,000 ගණක් යනවා ඒ දවස්වල මාසෙකට විටමින් වලට හැබැයි ළමයි මම එතනදී විටමින් ගැන කියන්න තියෙන්නේ දැන් මම එක්කලම ක්ලිනික් ගියපු ගොඩක් අම්මලා අපිට ගවර්න්මන්ට් ක්ලිනික් එකෙන් දෙන විටමින් වර්ග තමයි අරගෙන බිව්වේ. හොඳද? එතකොට එයාලගේ බබයි මට ලැබුණු බබයි එකලා බලද්දී
බබාලගේ හිම වෙනසක් කියලා නෑ. හරිද? අර විටමින් කෝකත් එකයි අපේ ඇඟට යන්න ඕන විටමින් වර්ග තමයි රජයෙන් දුන්නත් අපි ප්‍රයිවට් ගත්තත් කෝකත් අපේ ඇඟට එකම විටමින් එක තමයි අපේ ඇඟට යන්නේ. මට තේරෙන විදිහට මේ මං කියන්නේ. හොඳද? සමහරවිට මේ වගේ වැරදි මොන හරි ඇති ඉතින්. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගවර්න්මන්ට් ක්ලිනික් වල සමහර වෙලාවට දැන් මම උනත් ගියාම මම දකිනවා සමහර විටමින් වර්ග ඉවරයි. අද විටමින් C නෑ. අද යකඩ පෙති නෑ. තියෙන ඒවාකින් ගන්නකෝ අම්මලා. එහෙම කියලා කියනවා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මට තේරෙන අනිත් දේ නම් ඉතින් රජයෙන් උනත් දරුවෙකුට ගර්භණී මවකට ලැබෙන්න ඕන විටමින් වලින් නෙවෙයි දෙන්නේ. එතකොට ඉතින් ඒ වගේ හැම වෙනසක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ලොකුවට වෙනසක් ඇති කියලා. ඒ හින්දා ඉතින් අර ලොකුවට ඉතින් අර මේ වියදමක් දරන්න බැරි අය බය නැතුව අර ණයට සල්ලි හොයලවත් අපහසුයෙන්වත් ප්‍රයිවට් එහෙම බේත් ගන්න විටමින් වර්ග ගන්නේ නැතුව බය නැතුව මේ ගවර්න්මන්ට් ක්ලිනික් එකෙන් දෙන විටමින් ගන්න. එහෙම අර බබාලගේවත් අම්මලගේවත් මේ අර කිසිම ලොකු වෙනසක් එහෙම හිටින්නේ නෑ ළමයි. ඒ ගැන බය වෙන්න එපා ඔයාලා. ඊට වලට මේ පහසු විදිහක් කරන්නේ විටමින් වර්ග ගනිද්දී. මොකද මම වුණත් ඒ දවස්වල රුපියල් 8000 ගානවල එහෙම වියදම් කිරුවේ අපරාධයක් කියලා මට දැන් හිතෙනවා. මාසෙට 8000 ගාන ගාණි වියදම් කිරුවේ. ඒ ටික එකතු කරලා ළමයාගේ පොතකට හරි දැම්ම නම් අනාගතයට හොඳ ආයෝජනයක් ළමයි. ඒ විදිහට තමයි මට දැන් හිතෙන්නේ. හොඳද? ඔයාලා තියෙන විටමින් වර්ග ගනිද්දී රජෙන් දෙන විටමින් බොනවද ප්‍රයිවට් විටමින් ගන්නවද කියලා හොඳට හැමදේම හොයලා බලලා තීරණයක් ගන්න. ඉතින් කොහොම හරි ડોක්ටර්ව හම්බ වෙලා ඊට පස්සේ ડોක්ටර් ආපහු මට සති 2කින් එන්න කියලා කිව්වා. මට ඒ ડોක්ටර් පළවෙනි දවසේම දුන්න විටමින් වර්ග තිබුණා අර ගර්භාෂ බිත්ති හැම ශක්තිමත් වෙන්න. ඒ වගේ ඝනකම වැඩි වෙන්න එහෙම කියලා. මොකද මම ගෙදර ඇවිල්ලා ඒව සර්ච් කරලා බලුවා මොනවද මේ දීලා තියෙන බෙහෙත් කියලා. එතකොට තමයි මම දැක්කේ ගර්භාෂ බිත්තියේ ශක්තිමත් වෙන්න එහෙම කියලා එහෙම දීලා තිබුණා. එක එක වර්ග. ඉතින් මේ ඇත්තටම දැන් අර ඒ වගේ දේවල් අර ගර්භාෂ බිත්තිය ගොඩක් සියුම් වුණාම වගේ දේවල් නම් මිස්කරේජ් වෙනවා වැඩිනේ. ඉතින් මං අර channel කරපු ડોක්ටර් ඉතින් ඇත්තටම බබාගේ සහ මවගේ ආරක්ෂාව. ඒ කියන්නේ ඒ ડોක්ටර් මේ හොඳයි. දැන් අර ලංකාවේ ඉතින් අපි දන්නවනේ අර අම්මලව හොඳට චෙක් කරන ડોක්ටර්ලා ඉන්නවා. ඔහේ චෙක් කරන ડોක්ටර්ලා ඉන්නවා. එහෙම බලද්දී මං ගියේ ડોක්ටර් ඇත්තටම හැමදේම හොඳට හොයලා බලලා එහෙම බලන ડોක්ටර් කෙනෙක්. ඉතින් මම දන්න මට ඒ දිස්ත්‍රික්කේ රෙකමන්ඩ් කරන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් තමයි ડોක්ටර් ක්‍රිෂාන් සිල්වා කියලා කියන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ ડોක්ටර් ආපහු කිව්වා ඔයා ගිහිල්ලා මහමෝදර හොස්පිටල් එකේ දැන් ඒ ડોක්ටර් ඉන්නේ මහමෝදරනේ ඉන්න මහමෝදර හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙන්න කියලා කිව්වා බදාදා හරි සිකුරාදා හරි දවස් දෙක. මගෙන් අම්මලා වගේ අහලා තිබුණා මහමෝදර හොස්පිටල් එකේ කවද රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. ඉතින් ડોක්ටර් ක්‍රිෂාන් මට කිව්වේ බදාදා හරි සිකුරාදා හරි රෙජිස්ටර් වෙන්න කියලා. මට මේ එතකොට මම ඒ කමෙන්ට් වලට රිප්ලයි කරද්දි මට දවස් මතක තිබුණේ නැහැ ළමයි. ඔයාලා කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් බදාදා සිකුරාදා දවස් දෙකකින් එහෙක යන්න. ඒ දවස් දෙකකින් එහෙක තමයි මට ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා කිව්වේ. ඊට පස්සේ ඉතින් ડોක්ටර් හම්බුනාට පස්සේ ඊළඟට ආපු මුල්ම සතියේ මම බදාදා හරි සිකුරාදා හරි දවසේ ගිහිල්ලා හොස්පිටල් එකේ රෙජිස්ටර් වුණා. ඉතින් හොස්පිටල් එකට ගියාට පස්සේ රෙජිස්ටර් වෙන්න කිසිම අපහසුාවක් නැහැ. උදේ ගිය ගමන්ම උදේ 8 වෙද්දිම මම ගියා. ඒ යදිනුත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඒක අර ડોක්ටර්ස්ලා පුහුණු වෙන්නේ. එහෙමත් ටීචින් හොස්පිටල් එකක්. ඒ හින්දා ගොඩාක් ડોක්ටර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ හින්දා අපට අවධානය යොමු වෙනවා වැඩි ડોක්ටර්ස්ලාගේ. මොකද අර පුහුණු වෙන ડોක්ටර්ස්ලාත් ඇවිල්ලා නිතරම අපෙන් ප්‍රශ්න අහනවා. අපිව චෙක් කරලා බලනවා. ඒ හින්දා ඇත්තටම මේ ඒක හොඳයි හොස්පිටල් එක. ඒ කියන්නේ අපිට අවධානය දෙන ප්‍රමාණය වැඩි එතනදී. ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න ගියාට පස්සේ මෙන්න මේ වගේ පොතක් දුන්නා. මේ පොත දීලා ඒකේ පුරවන්න තියෙන දේවල් එහෙම පුරවලා එතනින් ඊට පස්සේ අපිව එක එක ડોක්ටර්ස්ලා ළඟට දානවා. ඒ පළවෙනි දවසේනේ ඒ හින්දා ડોක්ටර්ස්ලා ළඟට දාලා ડોක්ටර්ලා අපිව චෙක් කරලා එතකොට මේ අපි දිගටම හොස්පිටල් එකේ ක්ලිනික් වලට නම් සහභාගී වෙන්නේ. අපිව එතනදිම ස්කෑන් එහෙම කරලා බලනවා. අපි ප්‍රයිවට් ක්ලිනික් වලට යනවා කියලා කිව්වොත් අපි ස්කෑන් එහෙම කරන්නේ නැහැ. ඉතින් එතනදී අපිව බලලා ඒ විදිහට ගෙදර එවනවා. ඉතින් ওই විදිහට ළමයි දැන් අපි මිඩ්වයිෆ් මිස් ළඟ රෙජිස්ටර් වෙන විදිහයි හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙන විදිහයි ওই විදිහට තමයි උනේ. ඊළඟට ඉතින් ওই කාල සීමාවෙම ළමයි මට කන්න බොන්න බැහැ මොකද. හොඳද? කියනවනේ මුල් මාස 3 විතරයි කන බොන ප්‍රශ්න තියෙන්නේ කියලා. ඉතින් මම මාස 3 ඉවර වෙනකන් හරීම අමාරුවෙන් ඉවසගෙන හිටියා. මොකද ළමයි මට කිසි දෙයක් කන්න බෑ. කන්න පුළුවන් කියන කිසිම දෙයක් නැහැ මට. ඉඟුරු දාපු තේ එකක් බොන්න පුළුවන්. ඒ තේ එක බීලා ටිකකින් වමන යනවා. කිසිම දෙයක් කන්නම බෑ. හොඳද? ඊට පස්සේ ඉතින් ওই විදිහට හිටියා. මාස 3 වෙනකන් හිටියා. මාස 3 වෙනකන් ඇඟිලි ගැන බලාගෙන හිටියා. අනේ ඊට පස්සෙත් කන්න පුළුවන් කියලා. මොකද හරිම බඩගිනි ළමයි කන්න බෑ. හරිම බඩගිනි. හැබැයි ඉතින් කන්න බෑ. මාස 3 වුණාට හරි ගියේ නෑ ළමයි. මගේ අවාසනාවක තරම කියලා කියන්නේ මට මාස 5 වෙනකන් කන්න බැරුව හිටියා.
මාස 5 වෙනකම්ම මට ඒ විදිහම තමයි මොනවා කෑවත් මට කන්න ආස දේවල් ගොඩාක් තියෙනවා. ඒ ආස දේවල් කොහෙන් හරි ඔයලා මම කනවා. හැබැයි කාලා අනිත් අතට මට වමන යනවා. ওই විදිහට තමයි තිබුණේ. ඉතින් ඒ කාලේ මට පොලොස් කන්න ආසාවක් තිබුණා. හොඳද? ඒ කාලේ පොලොස් හැදෙන්නේ නැහැ අපි හිටපු පැත්තේ. ඊට පස්සේ ඉතින් ඒ මාමා කෙනෙක් මම කිව්වම පොලොස් කන්න ආසයි කියලා. ඒ මම කිලෝමීටර් 60කටත් එහා එයාලගේ අඳුරන ගෙදරක පොලොස් හැදිලා තියෙනවා කියලා ආරංචි වෙලා එයා කිලෝමීටර් 60කටත් වඩා දුර ගිහිල්ලා මට පොලොස් ගෙඩියක් ගෙනල්ලා දුන්නා. ඉතින් ආසාවනේ ඒක එදා මම උයලා දුන්නා. උයලා ඊට පස්සේ මේ මට ඕනුනේ සම්බෝලත් එක්ක කෙසෙල් කොලයක බත් එක උතලා කන්න. මම ඒ විදිහට කෑව ළමයි කටවල් 3යි කන්න පුළුවන් උනේ. ඒ කාප් කටවල් 3 හැමම වමනේ ගියා. මාර අමාරු කාලයක් ඒ කාලේ ගෙව්වේ. ඉතින් මගේ වැඩේ නිදිම තමයි. මොකද ඉතින් කන්න බැරි හින්දා එකට පණ නැහනේ. ඉතින් නිදිම තමයි. ඉතින් BOG ડોක්ටර් කිව්වට ඒකට මට සොලියුෂන් එකක් හම්බුනේ නැහැ. මොකද ඉතින් ඒක ගර්භණී කාලයේ හැටි කියලා තමයි කිව්වේ. ඒක මගේ ශරීරය රියැක්ට් කරන ආකාරය ඒ කාලේ කියලා තමයි කිව්වේ. කන්න බැරි එකට මට සොලියුෂන් එකක් හම්බුනේ නැහැ. ඒත් මම ડોක්ටර්ට කිව්වා ડોක්ටර් දැන් මට කන්න බෑනේ. එතකොට බබාට මගේ බණ්ඩි ගෙඩියට මාස 5කුත් වෙන්න කිට්ටුයි. එතකොට දරුවගේ පෝෂණයට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද? එහෙම කියලා කොහොම ડોක්ටර් කිව්වේ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා විතරක් නෙමෙයි කන්න බැරුව ওই විදිහට ඉන්න කෙනා. තව ඕන තරම් අම්මලාට ගර්භණී කාලේදී කන්න බැරුව ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ නිරෝගී දරුවෝ බිහි කරලා තියෙනවා. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට බබා ඔයාගේ බඩට එන්න කලින් ඔයා කෑම කෑවනේ. ඒ කෑම වල ශක්තිය ඔයාගේ ඇඟේ එකතු වෙලා තියෙනවා. ඒ දේවල් වලින් ඔයාගේ දරුවා පෝෂණය වෙනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මාසින් මාසෙ ස්කෑන් කරලත් බලනවානේ. එතකොටත් බබා හොඳට වැඩෙනවා. ඒ හින්දා ડોක්ටර් කිව්වෙම ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. දරුවා ඔයාගේ ඇඟේ තියෙන දේවල් උඩාගෙන නිරෝගීව වර්ධනය වෙනවා කියලා තමයි ડોක්ටර් කිව්වේ. ඊට පස්සේ ඉතින් මාස 5න් විතර පස්සේ මට හොඳට කන්න පුළුවන් ළමයි. කන්න පුළුවන් කියන්නේ කන්න බැරුව හිටපු කාලේවත් එක්කලා අල්ලලා මට හොඳටම කන්න පුළුවන්. ඒ කාලේ හැබැයි මට පෙන්රස් කන්න තමයි වැඩිපුරම ආසාව තිබුණේ. ඉතින් හැමදාමම චොක්ලට් එහෙම ඒ දවස්වල හැමදාමම චොක්ලට් කනවා. හොඳම දේ කියන්නේ ළමයි අපිට අර මේ ග්ලූකෝස් ටෙස්ට් එකක් කරන්න තියෙනවනේ. ඒක කරන්න තියෙන්නේ මට මතක හැටියට මාස 4න් වෙන්න 3න් හරි 4න් හරි කරන්න තිබුණේ ඒක. ඒ කාලෙත් මට කන්න බැරුව වමන යන කාලයක්. හොඳද? ඉතින් මේ ටෙස්ට් එක මම කොහොම හරි කෙරුවට පස්සේ ඒක නෝමල්. මට ග්ලූකෝස් ටෙස්ට් එක නෝමල්. ඒ නිසා මට පැන් රස කන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම ඒ දවස්වල හැමදාම චොක්ලට් කනවා. ඊළඟ ග්ලූකෝස් ටෙස්ට් එක කරපු හැටි මම කියන්නම්. මට දැන් වමන යන කාලේ මම හොඳටම දන්නවා මට ඕක හරියට කරගන්න බෑ කියලා. මොකද අර එකල එකක් අරගෙන ඊට පස්සේ ග්ලූකෝස් එක බීලා පැය භාගයක්ද කොහෙද මට මතක නැහැ හරියට ඉන්න ඕන වෙලාවල් එහෙම. පැය භාගයක්ද කොහෙද ඉන්න ඕනේ. ඒ ඉඳලා ආපහු ලේ එකක් ගන්නවා. ඔය විදිහට ලේ 3ක් ගන්නවනේ. ඉතින් ඒතකොට මම දන්නවා මට ග්ලූකෝස් එක බීපු ගමන් අනිත් අතට වමන යනකොට පැය භාගයක් ඉන්න බෑ කියලා මම දන්නවා. මොකද ඉතින් මම දන්නවනේ මම එච්චර දවසක් හිටපු විදිහ. ඉතින් ඒත් අර කරන්න දෙයක් නැහැ කොහොමයි ලේ එක ගන්න ඕනේ. ඒ නිසා ඔන්න ගියා. ඒ විදිහට එක දවසක් ගියා. ගිහිල්ලා ඉවරලා එක් පළවෙනි ලේ එක අරගෙන ඊට පස්සේ ග්ලූකෝස් එක බිව්වා. ග්ලූකෝස් එක බීලා පැය භාගයකින් වෙන්න ඕනේ මට මතක හැටියට ඊළඟ ලේ එක ගත්තේ. ගන්න තිබුණේ මට හරියට විනාඩි 20 මම ඉවසගෙන හිටියා. විනාඩි 20ක් විනාඩි 20න් මට වමනේ ගියා. ඊට පස්සේ ඉතින් මාව අපහු හොරවලා ගෙදර එව්වා. ඔය අපහු හෙට එන්න කියලා. ඊළඟ දවසෙත් ගියා. ඊළඟ දවසේ ලේ දෙකක් ගන්නකන් හිටියා. පළවෙනි එක අරගෙන පැය භාග ඉඳලා දෙවෙනි එක අරගත්තා. දෙවෙනි එක අරගෙන ටික ලවක් යද්දී වමනේ ගියා. ආපහු තුන්වෙනි එක ගන්න හම්බුනේ නැහැ. එදත් අපහු ආවා. ඊට පස්සේ හරියන්නේ නැහැ වැඩේ. අපහු දවස් දෙකක් විතර ගියාට පස්සේ මම වෙනම තැනකට ගියා. ඒ තැන ෆාමසි එකක්. එතනම ලේ එහෙම ගන්න ඩෙවලොප් කරනවා. එතන හිටියේ මගේ යාළුවෙක්. ඉතින් ඒ නිසා මම හිතුවා ඉතින් කතා කර කර ඉද්දින් එහෙම අර අමතක වෙනවනේ ඉතින්. එතකොට අර ඔළුවේ තියෙන දේවල් අමතක වෙනවා. ඒත් එක්කලා මට ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ගියා. ඒ ගිහිල්ලා පළවෙනි එක අරගත්තා, දෙවෙනි එකත් අරගත්තා. දෙවෙනි එක අරගෙන ඊට පස්සේ දැන් මට ඉන්න බෑ වමන යන්න යනවා වගේ. අර එකම තැන ඉද්දිනුත් එහෙම වෙනවනේ. මම ඒ හින්දා පොඩ්ඩක් හස්බන්ඩ් එක්කලා එළියට ගියා ඇවිදින්න. එළියට ගිහිල්ලා ඉවරලා ඇවිදලා ලේක ගන්න විනාඩි 5ක් විතර ගියද්දි මම ආපහු එන්න ආවේ ලේ ගන්න තැනට. ඒ එන්නේද්දි මට කලන්තේ. ඒ කියන්නේ මට ඉවසගෙන ඉන්න බෑ. මට ඉච්චටම අමාරුයි ඒ කාලේ. මම ඔයාලට මේව කියන්නේ මම කොච්චර අමාරුවෙන්ද ඒ කාලේ මගේ ඇඟට තිබුණ අපහසුතාව ගැන මේ කියන්නේ. මට කලන්තේ කොහොම හරි ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් මාව එක්කගෙන ඇවිල්ලා ඒ ලේ එකත් අරගත්තා. ඔය විදිහට දවස් 3ක් try කළා තමයි මම ග්ලූකෝස් ටෙස්ට් එක හරියට කරගත්තේ. ඔය විදිහට ළමයි මට මාස 5ම පුදුම විදිහට කන්න බැරුව හරීම දුර්වල විදිහට තමයි මම ජීවත් වුනේ. ඒත් හැබැයි මගේ බබාට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හින්දා ඔයාලට කන්න හැම බැරි නම් ඔයාලා බය වෙන්න එපා. ඔයාලට දෙන්න විටමින් ටික ඔයාලා හරියට ගන්න. ඒකල ડોක්ටර් කියන විදිහට ඉන්න.
එතකොට ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මාස 5න් පස්සේ මාස 8 වෙනකම් මාස 3ක් මම හොඳටම කෑවා. හැමදේම මට කන්න පුළුවන්කම තිබුණා. ඊළඟ ළමයි තව ප්‍රශ්නයක් තියෙනවානේ එක එක જાති සැර જાති කන්න හොඳ නැහැ. එහෙම කතා තියෙනවානේ. ඉතින් ඔය ජුනි ජූලි කියලා කියන්නේ ඒ කහදුව පැත්තේ රම්බුටන්, මැංගුස් ඒ වගේ දේවල් හැදෙන කාලේ. හොඳද? එතකොට ඒ දේවල් ගොඩාක් උෂ්ණයිනේ. ඉතින් මේ දැන් මම ප්‍රෙග්නන්ට් කියලා දන්න කට්ටිය හැමෝම කියනවා මට දැන් අපිට කඩයක් තිබුණ නිසා අඳුරන හැමෝම එයාලගේ ගෙවලින් රම්බුටන් මැංගෝස් ගෙනල්ලා දෙනවා. ඒතර මම ප්‍රෙග්නන්ට් කියලා දන්න කට්ටියත් හැමෝම ඉතින් මේ පැත්තේ තියෙන රම්බුටන් මැංගෝස් වගේ දේවල් ওই දේවල් මට ගෙනල්ලා දෙනවා. එතකොට ඉතින් එක දවසක් කොහොම හරි අපේ ගෙදර මෙච්චර අර උස පෝරුර තියෙන්නේ. ඒ පෝරුරකින් එකක් රම්බුටන් ගෙනල්ලා දුන්නා. එයාලගේ රම්බුටන් ගහේ රම්බුටන් කැඩුවා කියලා මට කන්න කියලා ගෙනල්ලා දුන්නා. කොහොම හරි ඉතින් මේ මමත් ඉතින් කනවා වමනේ කර කර හරි කනවා ආසාවට. ඊට පස්සේ මේ මම ડોක්ටර් දැන් ඒ වුණාට සමහර අය වයසක කට්ටිය එහෙම විල කියනවා කන්න එපා පුතේ වැඩිය ඕවා කන්න හොඳ නෑ උෂ්ණයි එහෙම කියලා කියනවා. ඒ හින්දා මම ડોක්ටර් හම්බ වෙන්න ගියාම හැව්වා. ડોක්ටර් මට කන්න පුළුවනුත් මේ දවස්වල පොඩ්ඩක් කන්න රම්බුටන් එහෙම විතරයි. ඉතින් මේ ඒ වුණාට මේ රම්බුටන් සැරයි කියලා කන්න එපා කියලා කියනවා. ඒක මොකක්ද? ඒක ඇත්තද? කන්න එපාද? එහෙම කියලා මම ડોක්ටර්ගෙන් හෙව්වා. ඊට පස්සේ කිව්වා කන්න එපා කියන කට්ටියන්ට පේන්නේ නැති වෙන්න ඔයා හොරෙන් ඔයාට ඇති තරම් ඔයාට කන්න පුළුවන් ඕනම දෙයක් කන්න. අනිත් අයගේ බඩවල වලට නෙමෙයි යන්නේ. ඔයා කන දේවල් යන්නේ ඔයාගේ බඩට. ඔයාට කන්න ඕනම දෙයක් ඔයා කිසි දෙයකට බය නැතුව ඔයාට ඇති තරම් කන්න. මමනේ ડોක්ටර් මමයි කියන්නේ ඔයාට කැමති දෙයක් ඇති තරම් කන්න. එච්චරයි මම කියන්නේ. ආන් ඒ විදිහට ડોක්ටර් මට කිව්වා. ඒ කියන්නේ ඒ ડોක්ටර් කියපු විදිහට ගර්භණී භාවය කියලා කියන්නේ ළමයි ලෙඩක් නෙමෙයිනේ. එතකොට ඒකට මේවා හොඳ නැහැ මේවා හොඳ නැහැ කියලා එහෙම දෙයක් නැහැ. ඒ නිසා අපිට කන්න කැමති නම් අපිට කන්න පුළුවන් නම් අපිට ඒ ඇලර්ජික් නැත්නම් අපිට ඒ දේවල් කන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝටම මේක අදාළ වෙන්නේත් නෑ ළමයි. ඔයාගේ ගර්භණී භාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ හින්දා ඔයාලට කන්න කැමති දෙයක් තියෙනවා නම් ඔයා ඒක ඔයාගේ VOG ડોක්ටර් එක්කලා කතා කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කන කෑම බීම නම් කන්න පුළුවන් ඕන දෙයක්. අර විශේෂ කෑමක් තියෙනවා නම් උෂ්ණයි වගේ එහෙම දේවල් තියෙනවා නම් ඔයාට ඒක වැඩිපුර කන්න ආසයි නම් ඔයා ડોක්ටර්ගෙන් අහන්න. ඒතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැති ප්‍රෙග්නන්සි එකක් නම් තියෙන්නේ. ඔයාට ඒ දේ කන්න පුළුවන් කියලා ડોක්ටර් කියයි. ඉතින් අර උෂ්ණයි ඒ දේවල් බොරු කතා ළමයි. ඔයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සෙක් නම් ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ එහෙම ලෙඩක් නැත්නම් ඔය උෂ්ණ දේවල් කෑව කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැමැති තරම් කන්න පුළුවන් මේ දේවල්. ඉතින් මටත් එහෙම තමයි ડોක්ටර් කිව්වේ. උෂ්ණද එහෙම කියලා බලන්න එපා. දැන් ඒ කාලේ මට ඉස්සෝ කන්න එහෙමත් ආසයි. ඔයාට කැමැති තරම් කන්න කියලා තමයි ડોක්ටර් මට කිව්වේ. ඊළඟට මට ওই කාලේදී ආපු තවත් ගැටලුවක් තමයි ළමයි টয়ලට් යන්න අමාරුයි. ඒක ගොඩක් කට්ටියන්ට එනවා. ඊට පස්සේ සතියක් විතර කොහොම හරි මගේ මම ඒ කාලේ හරිම අමාරුවෙන් ඒක ඉවසගෙන හිටියා. මගේ ඊළඟට channel date එක එනකන් ඒ ඉඳලා ડોක්ටර් කිව්වම ડોක්ටර් ඒකටත් මට සිරප් එකක් දුන්නා. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙත් විසඳුණා. ඉතින් අපිට අර හැම එන ප්‍රශ්නයකටම අපේ VOG ડોක්ටර් ළඟ සොලියුෂන් එකක් තියෙනවා. ඉතින් මොකක් හරි වුණාම බය වෙන්න එපා. අර ගොඩ වෙලකම් කරන්න යන්නත් එපා. ඔයාගේ VOG ડોක්ටර් එක්කලා කතා කරලා ඒවට විසඳුමක් ලබා ගන්න. ඊළඟට ඔය දුර ගමන් යන්න එපා, ගැස් දෙන්න එපා. ඔය වගේ කතා කියනවනේ ළමයි. ඒවත් බොරු මිත්‍යා විතරයි ළමයි. අපිට තියෙන්නේ නිරෝගී ගර්භණී කාලයක් නම් එහෙම දේවල් ප්‍රශ්න නැහැ. ඔය සමහර අම්මලා ඉන්නේ අවදානම් තත්ත්වයේ ඉන්න අම්මලා ඉන්නනේ. අන්න එයාලට තමයි ඕක ප්‍රශ්න වෙන්නේ. දැන් එහෙම අවදානම් තත්ත්වයේ ඉන්නවා නම් මේකේ එක තැනක් තියෙනවා. මේ තියෙන්නේ හඳුනාගත් පූර්ව ප්‍රසත අවදානම් තත්ත්ව රෝගී තත්ත්ව. එහෙම ඒ තැන දානවා. එහෙම අවදානමක් තියෙනවනේ මොකක් හරි දානවා. එතන එහෙම අවදානමක් නැත්නම් ඔයාලට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ගමන් බිමන් කියලා සාමාන්‍ය විදිහට කෑම කාලා එහෙම ජීවත් වෙන්න පුළුවන් මේ ගර්භණී කාලේ. ඉතින් මේ ඔය දුර ගමන් යන්න හොඳ නැහැ, ගැස්සෙන්න හොඳ නැහැ. ඔය කතා බොරු. මොකද ඒ ගාල්ලේ අපි හිටපු දිහා ඉඳන් අපේ ගෙදරට කිලෝමීටර් 100 ගාණක් තියෙනවා දුර. එතකොට අපිට තියෙන බයික් එකක් නේ ළමයි. මට එන්න ඕනකම තිබුණා මේ හස්බන්ඩ්ගේ ගමේ. මොකද හේතුව තමයි ළමයි ඒ මම හිටව දැන් බබාලා හම්බ වෙන්න ඉතින් මගේ මේ හස්බන්ඩ් ඉන්න දිහා ඒ කියන්නේ මේ හෙට්ටිපොළ පැත්තේ බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම වටින් පිටින් කෑම බීම ගොඩාක් හම්බ වෙනවා. හොඳද? ඉතින් අපේ අක්කර බබා හම්බ වෙන්න ඉදිනොත් එහෙමයි වටේ පිටේ දන්න හැමෝම එක එක ජාතියේ කෑම හදලා ගෙනල්ලා දෙනවා. මට ඉතින් ওই කාලෙත් ওই පෙරේතකම තිබුණා. මටත් ආසයි ඒ විදිහට කෑම කන්න. හැබැයි අර කහදුවේ හිටපු පැත්තේ කට්ටිය එහෙම කරන්නේ ඒ පැත්තේ කට්ටියන්ගේ ඒ වගේ සම්ප්‍රදායක් නැහැ. එයාලා එහෙම ගෙනල්ලා දෙන්නේ නැහැ. ඉතින් මට හරි දුකයි මෙහෙ හිටියනම් එහෙම කන්න හම්බ වෙනවනේ කියලා. අර ගෙදර හදලා කනවා වගේ නෙමෙයි එහෙම හම්බ වෙද්දි. ඉතින් මට දුකයි. මට ඒ හින්දා මෙහෙ එන්න ඌමනාව තිබුණා. ඒ විදිහට කෑම බීම කන්න. ඒ වගේම තමයි මම ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම ජීවත් වුණේ මේ හෙට්ටිපොළනේ. එතකොට මෙහි තියෙන රයිස් කොත්තු ඒ දේවල් වලට මම මාර ආසයි. මම මෙහි ඉදිසට සතියේ දවස් දෙක තුනක් අනිවාර්යෙන් මේවා කෑවා. සහ දැනටත් කනවා. ඉතින් මම ඒවට
එහි මට ඒ කහදුව පැත්තේ ඒ රයිස් කොත්තු වල රහ වෙනස්. මට ඒව හරියන්නේ නැහැ. මට ඉතින් ඒ දේවල් කන්න ගොඩාක් ආසාව තිබුණා. ඒ හින්දා මට මෙහෙ එන්නම වුණාව තිබුණා. ඊට පස්සේ ඩොක්ටර්ගෙන් මම ඇහුවා මාස 5 වුණාට පස්සේ මම මේ කිලෝමීටර් 100 ගණක් තියනවා අපේ ගෙදරට. ගිහින් ආවට කමක් නැද්ද? බයික් එකේ යන්නේ ගැස් වෙනවා. ඒව ප්‍රශ්නයක් නැද්ද කියලා අහුවම ඩොක්ටර් ඒත් කිව්වේ ඔයාගේ කිසිම අවදානම් තත්ත්වයක් නැහැනේ. ඔයාට කැමති දුරක් කැමති වාහනයක යන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. ඔයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඒ විදිහ තමයි ඒකටත් ඩොක්ටර් මට කිව්වේ. ඉතින් මට ඔයාලටත් කියන්න තියෙන ඔයාලටත් අර හඳුනාගත්තු අවදානම් තත්ත්වයක් එහෙම නැත්නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැත්නම් කෑම බීම ගැනවත් ගමන් බිමන් ගැනවත් කිසිම දෙයක් ගැන බය වෙන්න එපා. ගර්භණී කාල සීමාව කියලා කියන්නේ රෝගී තත්ත්වයක් නෙමෙයි. ඒවට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මම මෙහෙ ඇවිල්ලා ගියා, ගෙදර ඇවිල්ලා ගියා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අපහසුාවක් නැහැ. ඉතින් අර බයික් එකේ ඉඳගෙන යද්දී අන්නේ තියෙන අපහසුතාව සහ මට වමන යන එක ඒ ප්‍රශ්න විතරයි තිබුණේ. වෙන අමුතුවෙන් කියලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම අපේ තාත්තා එක්කලා ලොරියේ දෙපාරක් විතර මෙහි ඇවිල්ලා ගියා. ওই කිලෝමීටර් 100 ගාණක් ආවා ගියා. ඒත් මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ওই විදිහට කාලය ගෙවිලා ගියා. මාස 8 වගේ වෙද්දී ආයෙත් මට කන්න බෑ ළමයි. කන්න බෑ අර මුල්ම කාලේ වගේ තරම්ම නෑ. හැබැයි ඉතින් අර මාස 5 ඉඳන් මාස 8 වෙනකන් කාපු තරමක් තියානේ මම ගොඩ දේවල් කෑවනේ කාලේ. අන්න ඒ කාපු තරම් මට කන්න බෑ ආපහු මාස 8න් පස්සේ. හරියම පොඩි ප්‍රමාණයක් තමයි මට කෑම කන්න පුළුවන්කම තිබුණේ. හැබැයි ඉතින් අර මුල් කාලේ වගේ අර ඇඟට පණ නැතිව යනකම්ම බඩගින්නේ ඉන්න එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. සාමාන්‍ය විදිහට කෑම කාලා හිටියා. එතකොට මම කියන්නම්කෝ මගේ බඩ වැඩි වුණු විදිහ ගැන. මගේ මුල් කාලේදී මට කෑම කන්න බෑ. ඒතකොට ග්‍රෑම් 100ක් එහෙම වගේ තමයි මගේ බඩ වැඩිලා තිබුණේ. මේ පොතේ ඒවා ලකුණු කරන් තියෙනවා. ඊට පස්සේ මට කන්න පුළුවන් කාල සීමාවෙදී මම සමබල ආහාර වෙලා හොඳට අපේ ඒ කාලේ අපේ මම කිසිම දෙයක් කිව්වේ කෙරුවේ නැහැ. අපේ අම්මා තමයි මට හැමදේම හදලා දුන්නේ කෑම බීම. උදේ නැගිටිද්දී කඩල කවුපි මුංගට මොන හරි තම්බලා තියෙනවා. ඊට පස්සේ ආයි 10ට විතර මට ත්‍රිපෝෂ කුඩියක් එක්කලා හරි මොනවා හරි හොඳ ගුණ දෙයක් එක්කලා තේ එකක් දෙනවා. මොකද මම කිරි බොන්නේ නැහැනේ. තේ එකක් දෙනවා. අපෝ දවල්ට පලා එළවලු ওই දේවල් එක්කලා ආයි හොඳ බත් එකක් හදලා දෙනවා මට. බිත්තර මස් මාළු මොන හරි එක්කලා ආය හවසට තේ බොදුනුත් කන්න හොඳ මොන හරි දෙයක් හදලා දෙනවා. ආය රැයටත් එහෙමයි. ඔය අතරපතරදී එක එක පළතුරු ಜಾති අරන් ඒවා ගොඩාක් හදලා දෙනවා. ඒතර අපේ හස්බන්ඩ් එයාට කවුරු හරි කිව්වොත් එහෙම බබෙක් ලැබෙන ඉන්න කාලේට මේ දේ හොඳයි මේ දේ හොඳයි කියලා කිව්වොත් ඒ දේ කොයි ලෝකෙන් හරි හොයලා ගෙනල්ලා දෙනවා. ඔන්න ඔය විදිහට ඉතින් හැමෝම මට මගේ අම්මා තාත්ති නංගි මගේ හස්බන්ඩ් ඔය හතර දෙනා මට පුදුම විදිහට ඒ කාලේ කන්න බොන්න දීලා මට හැම දෙයකින්ම සැලකුවා. ඒ කාලේ ළමයි අඩුම තරමින් මම ගෙයක්වත් අතු ගෑවේ නෑ. හැම දෙයක්ම කිරුවේ අම්මයි තාත්තයි හස්බන්ඩ්. මොකද නංගි වැඩට යන හින්දා නංගිට මල් ළඟ ඉන්න බැරුව ගියා. අම්මා තාත්තා හස්බන්ඩ් ඔය තුන් දෙනා මට කිසිම වැඩක් කරන්නවත් දුන්නේ නැහැ. ඔය කොටිම ළමයි දැන් බුදුන් වඳිනවනේ අපි. ඒ බුදුන් වඳිද්දී මල් කඩන්නවත් මට යන්න දුන්නේ නැහැ හස්බන්ඩ්. එයා මල් ටික කඩලා පහනට තෙල් ටික දාලා හඳුන් කුරු ටික හඳුන් කුරු පෙට්ටියෙන් එළියට අරගෙන අතරින් තියලා මට ළඟට අඬ කාලා කියනවා පහන පත්තු කරලා හඳුන් කුරු ටික පත්තු කරලා වඳින්න. ඒ ටික විතරයි මට කරන්න ඉඩ දුන්නේ. අර පහනට තෙල් දාලා මල් ටික කඩලා මල් වලට පැන්හිලා හැමදේම කෙරුවේ හස්බන්ඩ්. ඒ කියන්නේ ළමයි මම ගෙදර කිසි වැඩක් කෙරුවේ නැහැ. මට එච්චර කිසිම දෙයකට මහන්සි වෙන්න දුන්නේ නැහැ. අම්මවත් තාත්තිවත් හස්බන්ඩ්වත් හැමදේම එයාලා කෙරුවේ. ඉතින් මම ගොඩක් වෙලාවට ඇඳට වෙලා හරීම නිදහසේ තමයි කාලය ගත කෙරුවේ. හැබැයි ඉතින් ඔය කඩේට එන යන දැන් අපේ කඩයක් තිබුණ නිසා හැමතිස්සෙම ඔය වයසක කට්ටිය එහෙම ගොඩක් එනවා. ඒ ඉතින් අහනවා කෝදුව කියලා අහනවා. ඒ අදින් කියනවා ආදුව කාමරේ ඇඳටලා ඉන්නවා පොඩ්ඩක් නිදි. ඔය වගේ මොන හරි කිව්වම මම ඔය කාලේට කොහොම නම් ඉඳලා හරියන්නේ නැහැ. ඊට පස්සේ බබා හම් වෙන්න ගියාම වෙන අමාරුව දාන්න තේරෙයි. එතකොට ඔන්න ඔය විදිහට එක කතා කියනවා. හරිද? මට ඉතින් යකා නගිනවා ළමයි මේ වෙලාවට. මොකද ඉතින් ළමයා හැම වෙද්දිම අමාරු වුණොත් ඒක ඉඳගන්නේ මම මේ කාටවත් වැඩක් නැහැනේ. ඉතින් මට හරියට තරහයි. සමහර වෙලාවට අපේ අම්මට යකා නගිනවා එහෙම කිව්වම ඊට පස්සේ අපේ අම්මා ඇවිල්ලා මට බයිනවා. නැගිටලා ඉන්නවා පොඩ්ඩක් එළියට වෙලා. ඔහොම බයින වෙලාවලුත් තිබ්බා මට. ඒත් ඉතින් මම ඔය කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මම ඒ කාලේ පුළුවන් තරම් නිදහසේ පුළුවන් තරම් හොඳට නිදාගෙන හොඳට කාලා බිලා හරියම සැපවත් විදිහට තමයි ඒ කාලේ මම හිටියේ. ඉතින් ඇත්තටම මට ඔයාලට කියන්න තියෙන ඔයාලට බබා ලැබෙන්න කලින් ඒ විදිහේ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ළමයි ඒ විදිහට සැපවත්ව ගත කරන්න. මොකද බබා ලැබුණාට පස්සේ පුදුම විදිහට නිදි මරාගෙන පුදුම විදිහට ලොකු කට්ටක් කන්න වෙනවා. විශේෂයෙන්ම මේ කාගේවත් උදව් නැති කෙනෙකුට නම් බබා ලැබුණාම හරිම මාරු කාලයක් ගත කරන්න වෙන්නේ. ඒ නිසා ඉතින් ඔයාලට බබා ලැබෙන්න කලින් නිදහසේ ඉන්න පුළුවන් නම් උපරිම නිදහසේ ඉන්න. මොකද බබා ලැබුණාට පස්සේ ලොකු කට්ටක් කන්න තියෙනවා අපිට. ඒ නිසා ඉතින් මේ
දැන් කියනවනේ අර වැඩක් පළක් නොකර හිටියම බබා හම්බෙද්දි ගොඩක් අමාරු වෙනවා කියලා. ඉතින් ඒක බොරුවක් කියන්න හොඳම උදාහරණය තමයි ළමයි මං අර ඔයාලට කිව්වේ මල් ටිකවත් කඩන්න දුන්නේ නෑ හස්බන්ඩ් මට. ඒකත් මල් ටික එයා කඩලා පැන් ටික ඉහළ මට ළඟට ගෙනල්ලා දීලා තමයි බුදුන් වඳින්න කියන්නේ. එච්චරවත් මට මහන්සි වෙන්න දුන්නේ නැහැ. ඒ බබා ලැබෙද්දී මම අර කලින් වීඩියෝ එක කිව්වා වගේ මට කිසිම එහෙම ලොකු අමාරුවක් තිබුණේ නෑ ළමයි. හැබැයි ළමයි දැන් අර අපේ ආගම දහමට අනුව දේවලුත් තියෙනවනේ. ඉතින් ඒ දේවල් ලොකුටම විශ්වාස කරන මටත් වඩා මගේ හස්බන්ඩ් ඒ දේවල් විශ්වාස කරනවා. මට බබා ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තු දවසේ ඉඳන්ම මම අඟුලිමාල පීත යශෝදරා කවි ඕවා උදේ හවස අනිවාර්යයෙන්ම ඇහුවා. ඊට අමතරව දවල් කාලෙදී මම ඇඳට වෙලා ඇහැරලා ඉන්න හැම වෙලාවකම මම ඒවා මට ඇහෙන්න දාලා තිබ්බ ෆෝන් එකෙන්. එතකොට රැයට මම නිදා ගන්න කලින් පිරිත් දානවා. පිරිත් දාලා ඉවරලා උදේ නැගිටින වෙලාවට තමයි ආපුවේ ඕෆ් කරන්නේ ෆෝන් එක. එතකම්ම මට පිරිත් ඇහෙන පිරිත් දාලා තිබුණේ. ඉතින් මුළු ගර්භණී කාල සීමාව තුලම මම ওই දේවල් කෙරුවා. එතකොට හස්බන්ඩ් පුළුවන් හැම වෙලාවකම මාව පන්සල් එක්කන් ගියා. මාස 7න් පස්සේ අර බෝධි පූජා තිබ්බා. ඊළඟට බබා ලැබෙන්න ටික දවසකට කලින් අපි ආයේ සතියක් බෝධි පූජා තියන්න පටන් ගන්න තිබුණේ. ඔය විදිහට අර ආගම දහමට අනුව කරන්න පුළුවන් ගොඩ දේවල් අපි ඒ දවස්වල කිරුවා. එතකොට තව දෙයක් තමයි මට මේ මාසෙදි බබා හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තේ. එතකොට පොසොන් එකට හරි ඇසලයකට හරි අපේ තාත්තේ එයාගේ තනි වියදමින් ලොකු නූඩ්ලස් දන්සලක් දුන්නා ළමයි. බබා ලැබෙන එකට බබාට ආශිර්වාද කරන්න සහ ඔය අපේ මීගේ ඥාතින වෙනුවෙන් කියලා ඒ විදිහට දන්සලක් දුන්නා. ඉතින් එතනිනුත් අපේ බබාට අර නිරෝගී දරුපතක් ලැබෙන්න ඒ පිනත් හේතු වෙන්න ඇති. ඉතින් ඔය වගේ අපි අර ආගම දහමට ලැබිව ගොඩ දේවල් කෙරුවා. ඉතින් ඔයත් මොන ආගමේ වුණත් ඔයාගේ ආගම දහමට අනුවත් කටයුතු කරන්න ඒ දේවල් වලිනුත් අපිට ලොකු ආශිර්වාදයක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ මගේ ප්‍රෙග්නන්සි කාල සීමාවේදී මට ඒ කාලේ හිටපු මිඩ්වයිෆ් මිස් මට සෑහෙන්න උදව් කෙරුවා. මොකද මට කන්න බොන්න බෑනේ ළමයි. ඉතින් ඒ නිසා එයා හැමතිස්සෙම එයාලගේ ගෙදර විශේෂ කෑමක් හැදුවොත් එයා මට විතරක් නෙමෙයි ගොඩක් අයට එහෙමයි. එයාලගේ ගෙදර මොන හරි විශේෂ කෑමක් හැදුවොත් එයා ඒකෙන් පාර්සල් ටිකක් ඔතාගෙන එනවා. මටත් එකක් දෙනවා. තව ඒ වගේ අම්මලා ඉන්නවා නම් එහෙම දෙනවා. එතකොට ඔය හොඳ පලා වර්ගය එහෙම කොහෙන් හරි හම්බුනොත් එයා මේ පලා මිටියක් අපේ ගෙදරට එවනවා. මේ මට හදලා දෙන්න කියලා අපේ අම්මට ගෙනල්ලා දෙනවා. ওই විදිහට ඒ මිඩ්වයිෆ් මිස් මාව පුදුම විදිහට බලාගත්තේ. පුදුම විදිහට මාව පරිස්සම් කිරුවේ. ඒතර මං චූටි හරි අමාරුවක් කියලා කිව්වොත් එයා ටක් ගාලා අපේ ගෙදරට ඇවිල්ලා මාව බලනවා. ඒ විදිහ හරිම හොඳ මිඩ්වයිෆ් කෙනෙක් තමයි මට හම්බ වෙලා හිටියේ. මගේ බබාව පළවෙනි පාරට නෑවුවේ මගේ බබාගේ නියපොතු කැපුවේ ඔය හැමදේම කෙරුවේ ඒ මිඩ්වයිෆ් මිස් තමයි ළමයි. ඉතින් ඇත්තටම එයා හරිම හොඳ මිඩ්වයිෆ් මිස් කෙනෙක්. ඉතින් ඕව තමයි විස්තර. ඊළඟට මාස 8 ඉඳන් අර ආයි කන්න බෑ කියලා කිව්වනේ. ඉතින් ඔය විදිහට පොඩ තමයි කාලේ කෑම කැවුනේ. ලොකුවට කෑම කැවුන්නේ නැහැ. හැබැයි බබාගේවත් මගේවත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හැමදාම ගිහම අහන්නේ මේ ડોක්ටර් බබා හොඳින් ඉන්නවද මට කෑම කන්න අමාරුයි බබාගේ ගැටලුවක් තියෙනවා මම බබාගේ කිසිම ප්‍රශ්නයක් නැහැ බබා හොඳට වර්ධනය වෙනවා කියන දේ තමයි මට කිව්වේ. ඉතින් මගේ බර මුලින් තිබුණේ 36යි. මට බබා ලැබෙද්දි බර කිලෝ 44 වෙනකම් වැඩි වෙලා තිබුණා. ලොකුවට මගේ බර වැඩි වුණේ නැහැ. මම මහත් උනේත් නැහැ ලොකුවට. මේ හිටියට වඩා චූට්ටයි මම මහත් උනේ. ඕක තමයි ඉතින් විස්තර. එහෙම කියන්න තරම් ලොකුවට විස්තරයක් නැහැ. මට මේකෙන් කියන්න ඕනේ අර කන්න බැරුව ඉන්නකොට ඔයාලා බය වෙන්න එපා. හොඳද? බබාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සහ ඔයාලට කන්න පුළුවන් කාලයක් එනවා. ඒ කාලෙදී ඔයා හොඳට කන්න, ගුණ දේවල් කන්න. තව දෙයක් මට කන්න පුළුවන් වුණාට පස්සේ මම දවස් ගානේ ආමන්ඩ්, චීස්, කෙසෙල්, යෝගර්ට් ඔය දේවල් මම අනිවාර්යයෙන්ම හැම දවසෙම රටේ ඉඳි ඔය දේවල් හැම රටේ ඉඳියට 5ක්, ආමන්ඩ් ඇට 5ක්, කෙසෙල් ගෙඩියක්, යෝගට් එකක්, චීස් කෑල්ලක් ඔය දේවල් අනිවාර්යෙන්ම මගේ දවසේ ආහාරවල තිබුණා. ඒ වගේ ඉතින් ඔයාලට මම කියන්නේ මේ දේවල්ම කන්න කියලා. ඒ වගේ ಗುಣ දේවල් ඔයාලට කන්න පුළුවන් කාල සීමාවෙදී පුළුවන් තරම් ಗುಣ දේවල් කන්න කියලා තමයි ඉතින් මම එහෙන් ඔයාලට අදහස් කරුවේ. ඒක මට කියන්න තියෙන්නේ ඒ අපහසුතාව ගැන බය වෙන්න එපා. ඒව හැමෝටම තියෙන අපහසුතා මටත් තිබුණා. හැබැයි මගේ බබා හොඳ බරක් සහිතව ඉපදුණා. ඒතර ගමන් බිමන් යන එක ගැන බය වෙන්න එපා. ඔයාට අවදානමක් නැත්තම් ඔයා ඕන වාහනයක ඕන තරම් දුරක් යන්න එන්න. ඔයාට අපහසුතාවක් නැත්තම් එතකොට ඔයාලා රෙස්ට් එකේ ඉන්න කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා. ඔයාට අමාරු වුණොත් ඔයා තමයි මේ වේදනාව එක්කලා ඔයාගේ බබා බිහි කරන්නේ. ඒතර අමාරුවක් නැතත් ඒක ඔයාට. ඒක වෙන අයට ප්‍රශ්නයක් නැහැ. ඔයා පුළුවන් තරම් නිදහසේ ඉන්න. මොකද බබා ලැබුණාට පස්සේ ඔයා කට්ට කනකොට කිසි කෙනෙක් එන්නේ නැහැ ඔයාට උදව්වට. ඒ නිසා ඔයාට රෙස්ට් එකේ ඉන්න පුළුවන් කාලේ ඔයා උපරිම නිදහසේ රෙස්ට් එකේ ඉන්න. ඔය විදිහට තමයි මගේ ප්‍රෙග්නන්සි කාල සීමාව ගත වුණේ. ඇත්තටම මේ කාලේ මාරම නිදහසේ හිටපු කිසිම වැඩක් පළක් නොකර හරිම නිදහසේ හැමදේම අතට පයිර කරලා දුන්න මට පුදුම නිදහසේ හිටපු කාලයක් ළමයි. ඒක නම්
ඉතින් ඔය විදිහට තමයි මගේ ඒ කාලේ ගත උනේ. ඉතින් ගොඩක් කට්ටිය අහනවානේ මොනවද කෑම බීම අහනවා. එතකොට ඒ කාලේ කොහොමද කියුනේ අහනවා රෙජිස්ටර් වුණේ කොහොමද අහනවා. ඉතින් ඒවට තමයි මම උත්තර දුන්නේ. ඉස්සෙල්ලා මම ගමේ රෙජිස්ටර් වුණා මේකෙන්. ඊට පස්සේ මම ඇඩ්මිට් වෙන හොස්පිටල් එකේ රෙජිස්ටර් වුණා. මේ වගේ පොතක් හම්බුණා. ඉතින් රෙජිස්ටර් කරගත්තා. ඊට පස්සේ මම මාසෙන් මාසෙට ડોක්ටර් ප්‍රයිවට් channel කරලා හැම මාසෙම මාසෙන් මාසෙට කියන්නේ මම සති 4න් 4ට ස්කෑන් කරලා ડોක්ටර් channel කරලා ඒ අවශ්‍ය විටමින් ටික අරගෙන ඒ විටමින් ටික දවස ගානේ හරියටම බිව්වා. ওই දේවල් තමයි ඉතින්. විටමින් ගන්න දිනුත් මම විටමින් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මම කියලා තියෙනවා විශේෂ කරුණු ටිකක්. ඒ ටික දැනගන්න. ඒවා ડોක්ටර්ස්ලාත් කියනවා, මිඩ්වයිෆ්ස්ලාත් කියනවා. ඒ දේවලුත් දැනගන්න. මොකද ඔය සමහර විටමින් වර්ග එක්කලා බොන්න හොඳ නැති, කන්න බොන්න හොඳ නැති කැම් බීම එහෙම තියෙනවනේ. ඒ දේවල් හරියට දැනගන්න මේ වීඩියෝ එකත් බලන්න. ඕවා තමයි ඉතින් විස්තර. ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් දඩු පැටවෙක් බලාපොරොත්තුෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරිසිහිනේ ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා වගේම දැනටමත් ඔයාගේ කුසේ දඩු පැටවෙක් වැඩෙනවා නම් ඒ දරුවාව නිරෝගීව කිසිම කරදරයක් නැතුව නිරෝගීව බිහි කරනවට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ එක නම් එහෙම අර ලොකුවට කෙනෙකුට වැදගත් වීඩියෝ එකක් වෙන්නෙත් නැති වෙයි. ඒත් අර පොඩි පොඩි ගැටලු තියෙන අය ඉන්නවනේ. ඒ අයට තියෙන ගැටලු වලට උත්තර විදිහට තමයි මම මේ වීඩියෝ එක කෙරුවේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්. බයි.